සාදරයෙන් පිළිගන්නවා D9 Tech Show YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල හැමෝම හොයන Ghibli art එකක් කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි මේ වගේ art එකක් හදලා වීඩියෝ එකක් කරගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඒක නිසා දිගටම මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් ඔයාලා D9 Tech Show YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට තමයි මම අලුතින් දාන වීඩියෝස් වල notifications ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි වැඩි කතා නැතුව intro එකට ගිහිල්ලා බලමු කොහොමද ඔයාගේ ෆොටෝ එකක් Ghibli art එකක් කරගෙන වීඩියෝ එකක් කරගන්නේ කියලා. හරි, ඉතින් අපි මුලින්ම බලමු කොහොමද අපේ ෆොටෝ එකක් Ghibli art එකක් කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට Ghibli art එකක් කරගන්න අපිට tools කිහිපයක්ම භාවිතා කරන්න පුළුවන්. ඒත් මම මේ වීඩියෝ එකේදී use කරන්නේ ChatGPT. මොකද ChatGPT ගොඩක් අය දන්න tool එකක් නිසා. හරි, ඉතින් අපි මේ වැඩේට use කරන්නේ ChatGPT. ඉතින් ChatGPT ඔයාලට පුළුවන් ChatGPT app එක use කරලා කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ ChatGPT කියලා search කරලා එන වෙබ් ටූල් එකනොත් ඔයාලට මේ Ghibli art එක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඉතින් මම Ghibli art එක හදාගන්නේ ChatGPT app එකෙන්. ඉතින් ඔයාලා මතක ඇතුව ChatGPT app එකෙන් Ghibli art එක හදාගන්නවා නම් ඔයාලා Play Store එකට ගිහිල්ලා මුලින්ම බලන්න ChatGPT කියලා search කරලා update කරන්න තියෙනවද කියලා ඔයාගේ app එක. ඉතින් ඔයා ගොඩක් කල් update කරපු නැති කෙනෙක් නම් update කරලා ඉන්න. අප්ඩේට් කරලා නැති වුණොත් අපි ChatGPT එකට prompt එක දුන්නාම සමහරක් විට Ghibli art එක හැදෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන් මතක ඇතුව Ghibli art එක හදාගන්න කලින් Play Store එකට ගිහිල්ලා ChatGPT කියලා search කරලා බලන්න අප්ඩේට් කරන්න තියනවාද කියලා. අප්ඩේට් කරන්න තියෙනවා නම් අප්ඩේට් කරලා ඉන්න. හරි, ඉතින් මම මේ විදිහට ChatGPT app එක මේ විදිහට open කරගන්නම්. හරි, ඉතින් ChatGPT app එක open කරගත්තට පස්සේ මේ විදිහට තමයි පෙන්නන්නේ. ඉතින් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් අපිට ෆොටෝ අප්ලෝඩ් කරන්න icon එකක් තියෙනවා. ෆොටෝ icon එකක් තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් එතන ඔයාලා එක සැරයක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම photos කියලා තියෙනවා. ඉතින් ඔයාලා ඒ photos කියන කොට එක සැරයක් touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ phone එකේ gallery එකේ තියෙන photos ඔක්කොම ටික පෙන්නනවා. ඉතින් එතනින් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය ෆොටෝ එක සිලෙක්ට් කරලා ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එක එතනට වැටෙනවා. ඊට පහලින් ඔයාලට ටයිප් කරන්න තියෙන්නේ පුංචි ප්‍රොම්ප්ට් එකයි. ඔයාලට ටයිප් කරන්න තියෙන්නේ නිකන් Ghibli art කියලා විතරයි. Ghibli art හරි Ghiblify හරි ඔයාලට කියන්න තියෙන්නේ කොහොම හරි මට Ghibli art එකක් දෙන්න කියලා විතරයි. ඉතින් මම මේ විදිහට Ghibli art කියලා විතරක් ප්‍රොම්ප්ට් එක දෙනවා. ඉතින් එතකොටත් ඔයාලට Ghibli art එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් Ghibli art කියලා ටයිප් කරලා ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට රවුමක් ඇතුලේ අප් ඇරෝ එකක් තියෙනවා. උඩට ඇරිච් ඊතලයක් තියෙනවා. ඒ බටන් එක සැරයක් ටච් කරන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් අපි දීපු ප්‍රොම්ප්ට් එකට අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එකට පහලින් අපේ Ghibli art එක ජෙනරේට් වෙනවා. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Ghibli art එක ජෙනරේට් වෙනවා. ඉතින් අපි Ghibli art එක ජෙනරේට් වෙලා ඉවර වෙනකන් ඉමු ඊටු ටික කතා කරන්න. හරි, ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම අප්ලෝඩ් කරපු ෆොටෝ එකට ලස්සන Ghibli art එකක් ජෙනරේට් වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට Ghibli art එකක් ජෙනරේට් කරගන්න. හරි, ඉතින් ඔයාලට මේක මේ ෆොටෝ එක උඩ මේ Ghibli art එක උඩ ටච් කරාම ඔයාලට පුළුවන් අවශ්‍ය නම් තව එඩිට් කරගන්න පුළුවන් ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාලට තව මොනවා හරි ඇඩ් වෙන්න ඕන නම් ඒ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන් මේ Ghibli art එක. ඉතින් මම මෙහෙම මේ විදිහට මොකොත් මෙහෙමම තියලා ඉතින් ඔයාලට පුළුවන් මෙතන එහා පැත්තේ ඩවුන්ලෝඩ් බටන් එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න ඔයාගේ ෆෝන් එකටම. ඉතින් ඔයාගේ ෆෝන් එකටම මේ Ghibli art එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ දැන් අපි බලමු ඔයාගේ Ghibli art එක කොහොමද වීඩියෝ එකක් කරගන්නේ කියලා. ඉතින් අපි මේ Ghibli art එක වීඩියෝ එකක් කරගන්න අපි යන්න ඕනේ මුලින්ම ඔයාගේ මොකක් හරි ඉන්ටර්නෙට් එකට යන්න. Chrome browser එක හරි මොකක් හරි ඔයාලා පාවිච්චි කරන browser එකක් තෝරගන්න. මම මේ විදිහට Chrome browser එක තෝරගන්නවා.
Chrome browser එක තෝරගෙන ඔයාලා මේ විදිහට සර්ච් කරන්න Hilio AI HILUO.ai කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ගොඩක් ලින්ක්ස් තියෙනවා. ඔයාලා මෙතන ස්පොන්සර්ඩ් කියලා තියෙන වෙබ් ලින්ක්ස් වලට යන්න නැතුව ඔයා ඊට පහලින් බලා ගන්න පුළුවන්. ඔයාලට දැන් මගේ ෆෝන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට බලා ගන්න පුළුවන් Hilio AI කියලා විතරක් තියෙනවා. ඉතින් ඒ ලින්ක් එක ඔයාලා ක්ලික් කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාව අරන් යනවා Hilio සයිට් එකට. ඉතින් මේක තමයි Hilio AI කියන සයිට් එක. ඉතින් ඔයාලා මුලින්ම වෙනගෙන නම් මේකේ sign in වෙන්න ඕනේ, account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඒකට පුංචි දෙයයි තියෙන්නේ. මම කලින් වීඩියෝස් වලත් කතා කරලා තියෙනවා කොහොමද sign in වෙන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ sign in button එක touch කරන්න. sign in button එක touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා හදලා තියෙන දැනට Gmail ඔක්කොම, ඒ කියන්නේ ඔයාලා ෆෝන් එකට ඇඩ් කරලා තියෙන Gmail ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට ඔයාගේ Gmail කැමති Gmail එකක් දෙන්න පුළුවන් මෙතෙන්ට. ඉතින් මම මේ විදිහට Gmail එකක් select කරලා sign in වෙනවා. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි Hilio AI එකට sign in වෙලා ඉන්නේ. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ logo එකට මෙහා පැත්තෙන් ඔයාලට බලා ගන්න පුළුවන් CI කියලා තියෙනවා. ඉතින් ඒ තියෙන අපේ credits ගාන. අපිට දවසකට වීඩියෝස් 3ක් generate කරගන්න පුළුවන්. ඉතින් අපි generate කරගන්න එක වීඩියෝ එකකට credits 30ක් කැපෙනවා. ඉතින් මම ඒක generate කරන්න යද්දිත් පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන පල්ලෙහා ඔයාලට මැද බලා ගන්න පුළුවන් plus button එක. ඔයාලට බලා ගන්න පුළුවන් සුදු පාට plus button එකක් තියෙනවා. ඒ plus button එක සැරයක් touch කරන්න. ඊට පස්සේ අපිව අරන් යනවා කෙලින්ම image to video කරන්න තියෙන interface එකට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ එන්න ඒ interface එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් drag go paste or upload to image කියලා තියෙනවා. ඉතින් ඔයා PC එකෙන් යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාට අවශ්‍ය ෆොටෝ එක drag and drop කරන්න ඇදලා දාන්න පුළුවන්. ඉතින් ඔයා ෆෝන් එකෙන් යන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතන ක්ලික් කරලා ඔයාට අවශ්‍ය ෆොටෝ එක select කරගන්න. ඉතින් මම මේ විදිහට touch කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ gallery එක open වෙනවා ආයෙමත්. ඉතින් ඔයාලට මෙතනදිත් ඔයාලගේ generate කරගත්තු Ghibli art එක තමයි upload කරගන්න ඕනේ. ඉතින් මම මේ විදිහට generate කරගත්තු ChatGPT එකෙන් generate කරගෙන download කරගත්තු Ghibli art එක select කරගෙන upload කරගන්නවා. හරි, දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ art එක Ghibli art එක upload වෙනවා. හරි, ඉතින් ඊට පස්සේ ඊට පහලින් ඔයාලට දෙන්න තියෙන්නේ prompt එක. ඉතින් ඔයාලට මෙතන කැමති prompt එකක් දෙන්න පුළුවන්. මම නිකන් මේ විදිහට type කරන්නම් smiling and say peace කියලා. හරි, ඉතින් මෙහෙම type කරගෙන ඉවරනයින් පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් quantity ගන්න එකයි කියලා දීලා තියෙනවා. ඊට එහා පැත්තෙන් credits 30ක් කියලා දාලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ එක වීඩියෝ එකකට credits 30ක් කැපෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ පහළ තියෙන credits 30 කියන දම්පාට බටන් එක touch කරන්න. ඉතින් මම මේ විදිහට මේ බටන් එක උඩ එක සැරයක් touch කරගන්නවා. හරි, ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා දීපු prompt එකට වීඩියෝ එක generate වෙනවා. හරි, ඉතින් මගේ වීඩියෝ එක generate වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක මේ වීඩියෝ එකට click කරලා මේ වීඩියෝ එකට touch කරලා බලන්න පුළුවන් කොහොමද ඔයාගේ prompt එකට වීඩියෝ එක හැදිලා තියෙන්නේ කියලා. ඉතින් මම මේ විදිහට මගේ generate වුණ වීඩියෝ එකට touch කරගන්නවා. හරි, ඉතින් මම දුන්නේ smiling and say peace කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ prompt එකට වීඩියෝ generate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකත් ඔයාගේ ෆෝන් එකටම download කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට අවශ්‍ය නම් recreate කරගන්න පුළුවන් වෙන prompt එකක් දීලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක download කරගන්න පුළුවන්. ඊට මෙහා පැත්තෙන් බලා ගන්න පුළුවන් download button එක තියෙනවා. ඉතින් එතන touch කරන්න එක සැරයක්. ඉතින් touch කරාම ඔයාලට බලා ගන්න පුළුවන් without watermark with watermark කියලා තියෙනවා. ඉතින් අපි මේ free account එකක් free plan එකෙන් videos generate කරගන්න හින්දා ඉතින් අපිට watermark එක නැතුව ෆෝන් එකට download කරගන්න විදියක් නැහැ. ඉතින් මම දැන් මෙතනදී with watermark කියන එක touch කරලා download කරගන්නවා.
හරිතින් ඊට පස්සේ ඔයාලට මේ වීඩිය එක තව එඩිට් කරගන්න ඔන්න මොකර වීඩියෝ ඩිටින් ඇප් එකට දාලා එඩිට් කරගන්න පුළුවන් අවශ්‍යනම් ෂෙයා කරන්න පුළුවන්. හරිතින් එන්න ඒ විදියට ඔයාට පුළුවන් ඔයාගේ ෆොටෝ එකක් ChatGPT එකට දීලා Ghibli art එකක් විදියට ජෙනරේට් කරගෙන ඊට පස්සේ Hylio AI කියන ටූල් එකට ගිහිල්ලා ඔයා ජෙනරේට් කරගත්තු ආර්ට් එක අප්ලෝඩ් කරලා ඔයාට පුළුවන් ඔයා කැමති ප්‍රොම්ප්ට් එකක් දීලා ඔයාගේ වීඩියෝ එක හදාගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කියලා දුන්න දේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් මොන හරි තේරුම් නැති තැනක් තියෙනවා නම් ඒක පහලින් කමෙන්ට් කරන්න. මම ඒකට රිප්ලයි කරනවා. ඉතින් ඒ විදිහට නෙමෙයි මම තාමත් D9 Tech Show Facebook page එක like කරලා නැත්නම් like කරන්න. ඒ වගේම Instagram එක සහ TikTok එක follow කරලා නැත්නම් follow කරලා තියාගන්න. ඉතින් D9 Tech Show YouTube channel එකත් තාම ඔයා subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඒ විතරක් නෙමෙයි ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all කියන එකට දාගෙන තියාගන්න. එතකොට තමයි මම අලුතෙන් දාන videos වල notifications ඔයා ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තවත් මේ වගේ interesting video එකක් අරන් එනකම් ඔයාලට සුබම සුබ දවසක්.